හායි හායි ඉතින් ඔන්න අද සෙනසුරාදා ඉතින් අද ඔෆිස් එක අපිට අවුරුදු වල නිවාඩු දුන්නා. ඉතින් අද සෙනසුරාදා දවස කොහොමද මගේ රුටින් ටික යන්නේ කියන එක ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. දැන් වෙලාව ඇවිල්ලා 8යි වෙලාව. ජිම් එකට යන්න ඕනේ. මම දැන් නැගිට්ටේ තාම මුස් දාලත් නැහැ. හැමදාම මම කැම්මේ කතා කරන්නේ මුස් දාන්න නැතුව. ඉතින් මම උදේම හදාගත්ත මෙන්න මේ ජූස් එක. මේක තමයි මම ගන්නෙ මගේ ස්කින් එකට. මේකේ තියෙන්නේ බීට්රූට් තියෙන්නේ. ඉතින් මේක මම බ්ලෙන්ඩ් කරලා දවසක් කර දවසක් වගේ මම බොනවා. මගේ ස්කින් එකට තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් මම මේකට වතුර චුට්ටකුයි බීට් ගෙඩියකුයි ලුණු චූට්ටක් දානවා. එච්චරයි. ඉතින් අපි එහෙනම් මේක බීලා දැන් තව ටිකකින් මම උස් එකක් දාගෙන ජිම් එකට යනවා. අද යාළුවෙක්ගේ වෙඩින් එකකුත් තියෙනවා. ආතල් vlog එකක් වෙයි මේක. අපි එහෙනම් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේක ටිකක් මම තික් හදාගත්ත වැඩි ඒ නිසා නහයටත් ගියා. එහෙනම් උදේම හිස් බරට තමයි ඔන්න මම බීට්‍රූට් එක ගත්තේ. ඉතින් ඒක ගොඩක් ග්ලූටාතයොනික් තියෙන ජූස් එකක්. එහෙනම් ඉතින් මම දැන් උස් එකක් දාගෙන ජිම් එකට යනවා. අපි බලමු එහෙනම් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් අද සෙනසුරාදා මම හිතුවා ජිම් එකේ ගොඩක් කට්ටිය ඉන්නේ කියලා. ඒත් අද ජිම් එකේ හිටියේ මායි තව 3 දෙනෙක් තමයි හිටියේ. මම හිතන්නේ අවුරුදු නිසා කට්ටිය අවුරුදු ඇති. ඉතින් ඒකෙන් මට ගොඩක් වාසිදායක දවසක් වුණා. මොකද නිදහසේ අද සෙල්ලම් කරන්න පුළුවන් වුණා. දැන් නම් මම චෙස්ට් එකේ වර්ක්අවුට් එක කරලා ඉවරයි. අද මට තියෙන්නේ චෙස්ට් ඇන්ඩ් ට්‍රයිසෙප්. එහෙනම් ඉතින් අපි මේකේ මම දිග වීඩියෝ එකක් ගෙනාවේ නෑ. මේකේ පොඩි වීඩියෝ එකක් තමයි මම ජිම් එකේ ගෙනාවේ. එහෙනම් ට්‍රයිසෙප් එකේ වර්ක්අවුට් එකෙන් පස්සේ අපි යන් ඉතුරු වැඩ ටිකට. Few moments later. ඉතින් අද සෙනසුරාදා මම හිතුවා ජිම් එකේ ගොඩක් කට්ටිය ඉන්නේ කියලා. ඒත් අද ජිම් එකේ හිටියේ මායි තව 3 දෙනෙක් තමයි හිටියේ. මම හිතන්නේ අවුරුදු නිසා කට්ටිය අවුරුදු ඇති. ඉතින් ඒකෙන් මට ගොඩක් වාසිදායක දවසක් වුණා. මොකද නිදහසේ අද සෙල්ලම් කරන්න පුළුවන් වුණා. දැන් නම් මම චෙස්ට් එකේ වර්ක්අවුට් එක කරලා ඉවරයි. අද මට තියෙන්නේ චෙස්ට් ඇන්ඩ් ට්‍රයිසෙප්. එහෙනම් ඉතින් අපි මේකේ මම දිග වීඩියෝ එකක් ගෙනාවේ නෑ. මේකේ පොඩි වීඩියෝ එකක් තමයි මම ජිම් එකේ ගෙනාවේ. එහෙනම් ට්‍රයිසෙප් එකේ වර්ක්අවුට් එකෙන් පස්සේ අපි යන් ඉතුරු වැඩ ටිකට. ඉතින් ගයිස් මේ තියෙන්නේ මම ඇඳපු අවුට්ෆිට් එක වෙඩින් එකකට. මේක වෙඩින් එකක් කියලා අතර එන්ගේජ්මන්ට් එකක්. ඒ නිසා මම ගොඩක් ලොකු අවුට්ෆිට් එකක් සිලෙක්ට් කරේ නැහැ. ඉතින් මම නෝමල් ෂර්ට් එකකුයි ටවුස් එකකුයි තමයි දාගත්තේ. ඉතින් මේ තියෙන්නේ මගේ හෙයාර් සෙටින් එකෙන් පස්සේ ඊට පස්සේ මම ගියා යාළුවා ඉන්න සැලොන් එකට. මේ ඉන්නේ කපල් එක. ඉතින් මෙයා ජයසන් අරයා මායා. ඉතින් අපි බලමු ඉස්සරහට. අපි දැන් හොටෙල් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් ෂූට් එකට තමයි යන්නේ. ඉතින් අං කට්ටිය කපල් එක ඉන්නවා. මම ඔයාලට පෙන්නන්න. तो कुछ मुझे हो जाएगा जो मैं चाहता ना हो मुझको तुझे मिलके ये दिल मेरा बह जाएगा
इसी बात का डर है मुझको දැන් ඇවිල්ලා වෙලාව 5:20 අපි මුලින්ම මෙඩින් හෝල් එකේ ෆොටෝ ස්ටික් කරනවා. ඊට පස්සේ අපි යනවා අවුට්ඩෝර් වල බහින ෆොටෝ ස්ටික් ගන්න. අපි බලමු එහෙනම් ඒ ෆොටෝ ස්ටික දෙන්න වරින් ආයි කැම් එක බලන්න බෑ මන්දි බලන්න තු වරින්. කතා කර වරින්. कर देगा बर्बाद इश्क मुझे हो ना जाए प्यार तुमसे मुझे बेहद बेशुमार इश्क मुझे ඉතින් ගයිස් අද ආපු ලොකේෂන් එක හරිම ලස්සන ලොකේෂන් එකක්. ඉතින් මේ තැන දන්න කෙනෙක් ඉන්නවනම් පල්ලෙහාක කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලට මම හැමදාම වීඩියෝ එකක් ගැන කියනකොට හැමදේම කියනවා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට ලොකේෂන් එක ගැන කියන්නේ නැහැ. ඉතින් ඔයාලට පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන්. ඔයාලට පොඩි ඉංගියක් තියෙනවා. ඉස්සරහින් තේන චෛත්‍ය ටික ඔයාලා දැක්කනම් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙනම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. तुझको दिया मेरा वक्त सभी मैं तुझे चुम लूं चाहत सी होती है बस तू जो रहे राहत सी होती है चल प्यार की नई शुरुआत हो कुछ ना कहे पर सारी बात हो तू ही है आशिकी तू ही ඉතින් ගයි ෂූට් එක ඉවරලා අපි නයිට් ෆන්ක්ෂන් එකට ආවා. ඊට පස්සේ කප්ල් එකට තිබුණා පොඩි චාරිත්‍ර වාගයක් කරන්න. ඉතින් ඔයාලා මේ දකින්නේ ඉතින් ඒ චාරිත්‍ර කරපු වගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මාරු කරන දේවල් ටිකක් සයින් කරන ටිකක් ඉතින් මේ දේවල් ටිකක් තිබුණා. ඉතින් එimhe ලස්සනට එන්ගේජ්මන්ට් එක තිබුණා. අපි එහෙනම් ඉස්සරහට බලමු. ඉස්සරහට තමයි ආතල්ම වීඩියෝ ක්ලිප්ස් ටික තියෙන්නේ. අපි එහෙනම් ඒ ටිකක් බලමු. तुझे कह दूं या रहने दूं राज मेरे सब कुछ कह दूं क्या तुझको तू मुझको छोड़ जाएगी या आएगी पास मेरे इसी बात का डर है मुझको एक मुलाकात जरूरी जीने के लिए हाँ मुलाकात जरूरी जिंदगी के हो ना जाए प्यार तुमसे मुझे कर देगा बर्बाद इश्क मुझे हो ना जाए प्यार तुमसे मुझे बेहद बेशुमार इश्क मुझे क्योंकि तुम ही हो अब तुम ही हो जिंदगी हो चैन भी मेरा दर्द भी मेरी आशिकी मेरा बह जाएगा इसी बात का डर है मुझको
सकते तेरे बिना क्या वजूद मेरा तुझसे जुदा अगर हो जाएंगे तो खुद से ही हो जाएंगे जुदा जरूरी जीने के लिए मुलाकात जरूरी है जरूरी जिंदगी के हो न जाए प्यार तुमसे मुझे कर देगा पर तेरा जान ले रूह से बांध ले बाहों में थाम ले कर दे जिंदा तेरा मेरा रिश्ता है कैसा एक पल दूर गवारा